තිබෙන්නේ පන්දු යැවීමට. හොඳ පන්දුවක් පිත්තේ දවටා ගන්න අවස්ථාවක් නැහැ. ඒ තාම තියුණු පන්දුවක් ෂොහන් කාර්යවශයෙන් පිත්තෙන් පන්දුවෙන් දස්කම් දක්වන නිගම්බෝ ලුක්ස් කණ්ඩායමේ ක්‍රොඩෙකියා ඉදිරියේ පාන්දු යොමු කරන ආකාරයක් ලැබෙනවා. තිබෙනවා රයිටා මොහමද විකට් එකකට පාන්දු යොමු කරන්න ඉවරත් සාර්ථක පාන්දුවක් සොහන් කාර්යවශයෙන් අතිශය සටන්කාමී ක්‍රොඩෙකෙක් දක්ෂිණ ලංකාව දෙසින් අතෝ දකුණු කිරීම සඳහා රයිටා මොහමද විකට් එකකට මිලක පාන්දු යොමු කරන්නේ හොඳ පාන්දුවක් පහර එල්ලකින ආන්ඩ්‍රයි පහර අනවශ්‍ය කලබලයක් ප්‍රදර්ශනය කරනවා අවශ්‍යම මොහොතේ විකට්ටුවක් පිට වැටෙන ආකාරයක් ලැබෙනවා. මේ තරග මාලාව පුරාවටම ලකුණු අතර සිටි මේ පිතිකරුවා වයඹ පළාතෙන් බිහි ක්‍රඩකයා කවිද ඉරාෂ් පැමිණ සිටින කණ්ඩායමක් ඒ වගේම විශේෂයෙන්ම නිගම්බු ලුක්ස් කණ්ඩායම චාලිදි සිල්වා මහතාගේ කළමනාකරණය යටතේ සහ වෙනස් බොලග්නා කණ්ඩායම නාලක පෙරරා මහතාගේ කළමනාකරණය යටතේ සාර්ථක ගමන් මඟක මේ තරග මාලාව තුල නිල නංගන මෙම තරග මාලාව දැක බලා ගැනීම විසින අවස්ථාවක්. උඩ පන්දුවක් දැක සේවා මිඩ්විකට් කලාපෙන් පන්දු පාර අතෑරියා. මා කල්පනා කළේ තරගය අතෑරියා සමානයි. නිගම්බෝ ලුක්ස් කණ්ඩායමේ පන්දු රකින්න රාත්‍රී කාලේ දියාරු පන්දු රැගීමක් එයා අදා ගන්න බැරි තත්ත්වයේ මොහමඩ් නිස්මි ක්‍රඩා පිටට පැමිණ තිබෙනේ සහල් පන්දුවේ අතිශයට සටන්කාමී වමත් පිතිකරුවා එවර එරන්ද ශශිප්‍රිය දක්ෂ පන්දු රකින්නෙක් දාබර ක්‍රඩාලෝලි හිතපතින් රාශීත් සහ ශශිප්‍රිය යන දෙදෙනාම පන්දුව කරා පැමිණියා. කෙසේ වෙතත් එරන්ද ශශිප්‍රියට රැග්ගාට ඉඩකඩ ලැබුණේ නැහැ. වාසනාවන්ත බැංගලූරුහි පීන්‍යා ස්ටේජ් 2 ක්‍රඩාංගණය තුළ මගේ ඇස්පනා පිට ඉන්දිය රුපියල් 25000ක් සමග තරග මාලාවේ වටිනාම ක්‍රඩකාලි අභිෂේක ලාභයේ එවරත් පන්දු පාරෙල්ල කරන උඩ පන්දුවක් නැවත වරක් ඇදියානේ සුරක් ඉවරක ගන්නවා. එවර රාශී දාබර ක්‍රඩාලෝලි හිතපතනේ අද සොහාන් කාර්යවසම් මේ තරග මාලාව තුළ පෙරලියක් තුන්නිරාව ක්‍රඩකෙක් ලෙස සිදු කරන ආකාරයක් ලැබෙනවා. ක්‍රඩා පිටිය නිවත්වන්න සිදුවන ඔබ කිව්වා මෙන්ම කාර්යවසම් මෙම තරගයට ජීවය කළ දුන්නා නිගම්බෝ ලුක්ස් කණ්ඩායමට. ඒ වගේම අප විශේෂ නිවේදනයක් ගෙනෙනවා. වෙනස් කණ්ඩායම කළු දෙකක් දැවි අවසානයි මේ වන විට සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා. හොඳ පන්දුවක් කාර්යවසම් තීරණාත්මක පන්දෝරයක් නිමා කළා වෙනස් කණ්ඩායම ඩෙරේව. මෙම පළමු පන්දෝරය තුළ කඩු දෙකක් දවා ගත්තා. නිලකණු පන්දෝරයක් වාර්තා කළේ පිය ක්‍රඩාවල මිත්‍රනේ. මෙම වීරකෝන් සූදානම් වන්නේ පන්දුව පිළිගැනීම සඳහා. පිටර ලැබුණු පන්දුව ලකුණු 6ක් හිමි කරේ ගානා දීප්සල්ලේ කලාපෙන් නිශාන්ත වීරකෝන් හොඳ ආරම්භයක් ලබා ගත්තා. කෙසේවත් කල්ලු දෙකක් දැවී ගියත් මුණ දුන් පන්දුවට විශ්වාසනීය පහරක් යොමු කළේ දීප්සල්ලේ කලාපයට වන්ට ලකුණු 6ක් හිමි කරේ ගන්නවා. අප තරග සංවිධායකවරුන් දැනුවත් කළා. මොහමඩ් නිස්මි සූදානම් වන්නේ පහරක් එල්ල කරනවා. පන්දු යනවා හතරේ සීමාව දක්වා. හතරේ සීමාව ආසන්නයේ පන්දු නවතා ගද්දී ලකුණු දෙකක් සඳහා ක්‍රොඩකින් පැතිමාරු කරගත්තා. මුල් ලකුණු සංඛ්‍යාව 8 බවට වැඩි කරගෙන තිබෙනවා. නමුත් සතන්කාමී පිතිකරන බලයනයක් ඔවුන් සතු ඉතාමත්ම හොඳ පන්දුවක්. ඒ වගේම ආරක්ෂාකාරී පිළිවෙතක් නිශාන්ත වීරකෝන් අනුගමනය කරන්නේ. පන්දුව මිඩාන් ටෙස්ට් එකේ යන ලකුණක් ලබා ගන්නට ඉඩකඩ නැහැ. මේ ෆහද් අහමඩ් තවත් අපූරු අර්ධකවාකරෝ රැගෙන විත් පන්දියාවන ක්‍රඩකෙක් මල්ලා දැන් දැක බලා ගනිමින් සිටින්නේ. හොඳ පන්දුවක් සෑන පාතින් පන්දුව ගමන් කළේ කළු රකින්න සුරේෂ් ජයමාල්ට පවා පන්දුව රැය ගන්න අවස්ථාවක් නැහැ. හිටපු අපරාධ YCC කණ්ඩායමේ ක්‍රොඩෙකියා හොඳ පන්දුවක් මදක් පහතින් පන්දුව ගමන් කළේ. සූදානම් වන්නේ ආමට් මීළඟ පන්දු යොමු කිරීම සඳහා. උඩ පන්දුවක් රැයගතවර කෙසේවා ප්‍රීට් අවස්ථාවක් ඒ වාසිය තිබෙනවා අපේ ක්‍රීඩාවල මිත්‍රනේ නිශාන්ත වීරකෝන්ට තවත් කඩුලේ රැඳී සිටීමට සූදානම් වන්නේ ෆහද් අහමඩ් ලෙෆ්ට් ආම් අවවද විකට් එකකට එවන ලේට් කට් පහරක් එල්ල කරන පන්දුව තර්ඩ් මෑන් දෙස රැඳී යන්නේ. නැවතත් තරමක් දෙගිඩියාවකින් චකිතයකින් විකට් අතර දිව්‍යාන ආකාරයක් ලැබෙන යනුව ලකුණු 10යි මුල ලකුණු සංඛ්‍යාව විකට් දෙකක් වෙද වැටි. පියමු කරන්ට දකුණු අපිතිකාරුව හමුවේ හොඳ පන්දුවක් ස්ටේට් ඩ්‍රයිව් පහර පන්දු යවන
පන්දුව රැක ගන්න උත්සාහ කළේ කෙසේවත් ලකුණක් හිමි කර ගන්න අවස්ථාවක් නැහැ. මොහමඩ් නිස්මි තාම තියුණු පන්දුවක් යොමු කළේ පන්දුවර 2යි වෙනස් කණ්ඩායම ලකුණු 10යි කඩලු 2ක් දැවි මේ වන විට තුයි සමන් කුමාර සත්ව වශයෙන්ම සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා අරවා පාරක් නතර කරන්න අවස්ථාවක් නැහැ. ෆයිල් එක කළා අපේ ලකුණු 4ක් හිමි කර ගන්නවා. නිශාන්ත වීරකෝන් ඊටම කල්පනාවෙන් ක්‍රඩා කරන වම පිටිකරුවා මේ තීරණාත්මක තරගය තුළ සිය සටන් කාමී ඉනිම ආරම්භ කර තිබෙනවා. නිශාන්ත වීරකෝන් සටන් කාමී වමත් පිටිකරුවා ඉදිරියේ තිබෙනවා සෆ්රේන් මේ ළඟ පන්දුව හොත පන්දුවක් යොමු කරන්නේ කෙසේ වෙතත් තරමක් පහතින් පන්දුව හැදියාවේ ලෝවීමක් දක් ලැබුණා. ලකුණක් ලබා ගන්න ඉඩකඩ නැහැ. 14යි විකට් දෙකක් බෙද වැටි තුන්වන පන්දුව හරි ක්‍රියාත්මක වන විට මීළඟ පන්දුව වේගය අඩාල යොමු කළ පන්දුව ගුණේ පාකරය පන්දුව අවසන් මොහොතේ වීරකෝන් විශාල පාරක් කෙල්ල කාණ්ඩ උත්සාහ කරත් එක ලකුණකින් සෑහීමකට පත්වන්නට සිදු වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව 15 බවට වැඩි කරගෙන තිබෙනවා. වෙනුස් කණ්ඩායම කඩලු 2ක් දැවි මීළඟ පන්දුව යොමු කිරීම සඳහා සූදානම්. හොඳ පන්දුවක් හැකියාවක් ලැබුණේ නැහැ. පන්දුව පිටේ දවටා ගන්න කෙසේවත් ලකුණ සඳහා ක්‍රෝඩකියන් පැතිමාරු කරගත්තා. එම සිද්ධිය තුළ මුල් ලකුණු සංඛ්‍යාව 16 බවට වැඩි කර ගන්නවා. අතිරේක ලකුණක් හිමි කරගත්තේ මොහමඩ් නිස්මි. Second semi-final, Tanushka Sampath Champions League. There it comes, runs up Paisley, played up Paisley, I think. Will it be taken? We are to wait and see. All the way for 6, Nishanta Weerakorn. Most of the spectators called him as Podda. He's playing brilliant shot. So over extra cover for a half a dozen. Skipper is playing a gem of an innings on behalf of his team. Ball, Safri now ready to deliver the next delivery against Nishanta Weerakorn. There it comes, right arm runs and balls. Good delivery. So undone the batsman with a bit of a change of pace. 22 for 2. Third over in progress. Left armer. There he comes. Runs and balls to Kogul. This time plays it away towards short third man. No chance of a run. So score remains on 22 for loss of 2 wickets. Venus Bologna playing against Nikambo Lux, the fourth over. There he comes, Ahmed runs and balls. Wow, brilliant. Excellent ball, a big shot from the wicket keeper and some of the fielders of Nikambo Lux into the block hole, not allowing Kogul to free his arms comfortably. Brilliant bowling, Saman Kumara. වමතින් පන්දු යවන්න. හොඳ පන්දුවක්. පිටිපස්සේ කලාපේ පන්දු රකින්න පන්දුව රැගත් අවස්ථාවේදී ලකුණක් හිමි කර ගන්න අවස්ථාවක් නැහැ. හොඳ පන්දු යැවීමක් අහමඩ් එන්ඩම වෙනුස් කණ්ඩායමට ඉතා හොඳින් පන්දු යවන ආකාරයේ පේන්න තිබෙනවා මොහමඩ් නිස්මි. 5-6 deliveries. Then it comes Ahmad. This time plays it away towards backward square leg. That is a feed at deep backward square leg. Only a single. With the singles come Musan to now 23 for 2 winners Bologna. Pure Sports Channel for providing the media coverage. There it comes left armour. Good delivery again. Nishanta Weerakorn was not be able to connect it. Wicket keeper Suresh Jaimal picks it up. No chance of a run. These Eastern ballers. පුරතුවන්නේ විශාල පහරක් කෙල්ල කවන්න කෙසේවත් හොඳ පන්දුවක් යාරතිය වලල්ලෙක් අසන්න සිරි පන්දුරකින්න පන්දු රැගත් ලකුණක් හිමි කර ගන්න අවස්ථාවක් නැහැ. පන්දුවර 4යි ලකුණු 23යි වෙනුස් කණ්ඩායම මේ වන විට පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ. උඩ පන්දුවක් රැගන පස්සෙන්ම ගකුල් දවා ගන්නවා අවස්ථාවේදී තවත් ඉතාම තියුණු කඩුල්ලක් හිමි කර ගත්තා. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම තීරණාත්මක තත්ත්වයකට පත් වී තිබෙනවා. දැන් මෙම තරග මල්ලා තුළ තියුණු පන්දු යැවීමක් මේ පුනරූපණයෙන් අප නැවතත් දකින්නේ. පන්දු යවන්නා විසින්ම පන්දු රැගත්තා ඉතාම පහසුවෙන් තවත් කඩුල්ලක් හිමි කර ගන්නවා. දැන් පස්සෙන පන්දුවාරය තුළ ඔබ අපරැඳී සිටින දකුණත් මද වේග පන්දු යවනාගේ මීළඟ පන්දුව ඩ්‍රයිව් පහරක් කිල්ල කරනවා. පන්දුව ඇදී යනවා ලෝනෝන් කලාපයට ඉතාමත්ම මැනවින් ඩ්‍රයිව් පහරක් කිල්ල කරමින් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නා විට දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 24 දක්වා වැඩි කර ගන්නවා. ලකුණු 25යි ලකුණු සංඛ්‍යාව කඩලු 3ක් බිඳ වැටි අවසන්. සෆ්‍රීන් සුදානම් over the wicket ආකාරයට මීළඟ පන්දු ඉවර වේගවත් පහරක් කෙල්ල කරනවා. පන්දු ඇදී යනවා ඩී මිඩ්වික ඩෙසින් එක ලකුණක් වෙනුවෙන් පහසුවෙන්ම පැතිමාරු කර ගන්නවා. දැන් එම ලකුණ සමගම ලකුණු
හොඳ පන්දුවක් ලකුණක් ලබා ගන්නවා කෙසේවත් කඩලු අතර දිවාමේදී මුල් ලකුණු සංඛ්‍යාව වෙනස් කණ්ඩායම ලකුණු 27යි පන්දුවර 5ක් අවසන්වේදී ප්‍රධාන ආරාධික කමුත්තන් මෙම ක්‍රීඩා පිටියට ප්‍රවේශ වුණා. දකුණු තින් මාධවේගෙන් පන්දු යවන ක්‍රොඩක අවවද විකට් ආකාරයට අයවර ස්ලක්සේ පහරකට උත්සාහ කළේ පන්දුව බිම දිගේ ගමන් කළේ එක ලකුණකින් පැතිමාරු කර ගන්නවා. සැහැල්ලු පන්දු ක්‍රොඩකයා පන්දු පිළිගන්න සූදානම් අනේ කාර්යවසම් පන්දු යවන්නේ. හොඳ පන්දුවක් විශාල පාරක් කෙල්ලේ කාණ්ඩ උත්සාහ කළේ කඩුල පිටිපස්ස සිට පන්දුව රැගත්තා. සුරේෂ් ජයමාල් ඔබේ සේන හමුවේ මීළඟ පන්දු යොමු කිරීමට ද පන්දුවක් ඉතා තියුණු ගානේ පන්දුවක් යොමු කළේ එන්නම ඉතාම තියුණු ගානේ පන්දු කීපයක් යොමු කළා වෙනස් කණ්ඩායමේ පිටිකරුවන්ට ඇද බැඳ තබා පන්දු යවන ආකාරයක් පේන්න තිබෙනවා. දකුණත් මදවේග පන්දු යවන ක්‍රොඩකයා කාර්යවසම් සූදානම් රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දු යොමු කරන්නට හොඳ පන්දුවක් තියුණු පන්දුවක් නැවත අතිතාමත්ම වේගයෙන් යුද පන්දුවක් යොමු කළේ ලයිනෙන් ලෙන්ති පන්දුව පතිත කරමින් යොමු කළා ඔබේ සේනව නැවතත් පරාජයට පත් කළා මේ පන්දු යවන ක්‍රොඩකින් ලුක්ස් ක්‍රොඩකින් සූදානම් රයිට් ආම් ඕවර් ද ආකාරයෙන් පන්දු යවන්නට සූදානම් වන්නේ. හොඳ පන්දුවක් ඉක්මන් ලකුණක් කරා ක්‍රොඩකයන් පැතිමාරු කර ගන්නා මුල් ලකුණු සංඛ්‍යාව 29 බවට වැඩි කරගෙන තිබෙනවා. දකුණ තින් මදවේග පන්දු යවන ක්‍රොඩකයා ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව ආයවර පසුපාදයට ගමන් කරමින් බැක්කට් පහරක් එල්ල කරනවා. පන්දුව බැක්වර්ඩ් පොයින්ට් කලාපයට ගමන් කරන විට එක ලකුණක් ලබා ගන්නවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 30 දක්වා වැඩි කර ගන්නවා. පන්දුව අර 6ක් අවසන් ලකුණු 30යි මුල් ලකුණු සංඛ්‍යාව කිරීම සඳහා දකුණ තින් මදවේග පන්දු යවන්නා වමතින් මදවේග පන්දු යවන අවවද විකට් ආකාරයෙන් යොමු කළ පන්දුවට ෆ්ලික් කිරීමක් සාර්ථකයි. වර ඩිප්ස් කාලෙක් දෙසින් ලකුණු 4ක් හිමි කර ගන්නවා. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දක්වා වැඩි කර ගන්නට සමත් වුණා. පාදේ ඉලක්ක කර ගන්නමින් යොමු කළ පන්දුවට අලංකාර ෆ්ලික් කිරීමක් ඩිප්ස් කාලෙක් කලාපෙන් සූදානම් වන්නේ වමතින් පිත්තහසුන ක්‍රොඩකයා මෙවැනි තරග තුල පිත්තට ලැබුණු පන්දුව විශ්වාසනීය පරක් නිශාන්ත වීරකන් අවසන් පන්දු කීපය තුළ මෙවැනි පියාසර කරන පාරවල් පිළිබඳව අය කල්පනා කරන්නේ. ලකුණු 41යි ජීවන් මාලන් තවත් පන්දු 10ක් ඉතිරි තිබෙනවා. වීරකන් රැඳී සිටියොත් මා පෙර කිව්වා මෙන්ම ලකුණු 60 සීමාවටත් යන්න ඉඩ කඩ තිබෙනවා. ජීවන් මාලන් ලකුණු 60 සීමාවට ළඟ වුවහොත් එය අතිශය ආගනා තරගයක් බවට පත්වේවි. පන්දු යැවීමේ බලෑනියා සමග වෙනස් බොලොඤ්ඤේ ක්‍රීඩකයින්ගේ ලබාගෙන සූදානම් වන්නේ පන්දුව පිළිගන්නට ජමිදු දිවෙන අවවද විකට් ආකාරයට මීළඟ පන්දුව වරලා ෆුල් ටොස් පන්දුවට ඩ්‍රව් පහරක් කෙල්ල කරමින් ලකුණු අත් කර ගන්නවා. පන්දුව මිඩ් විකට් දෙසට ගමන් කරන විට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ලංකාවේ නමගිය කණ්ඩායම් සමග මෙහි සම්බන්ධකම් පැවැත්වුවා එක් මා පෙර කිව්වා මෙන්ම වෙනුස් කණ්ඩායමට අවශ්‍ය මොහොතේ එල්ල කර ආගෙන පහරක් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. මා ඔබට පෙර කී තත්ත්වය පිය ක්‍රීඩාවල මිත්‍රනේ ලකුණු 48 බවට වැඩි කර ගන්නවා. හිටපු සුපර් පැෂන් වෙනුස් බොලොන්නේ දර්ශන කොන්ක්‍රීට් සුපර් 7 කණ්ඩායම සමග එක්ව ක්‍රීඩා කළ කුරුවිට හයිඩ්‍රාමනි කණ්ඩායමට පවා ක්‍රීඩා කළ ජීවන් මාලන් අවශ්‍ය මොහොතේ එල්ල කර ප්‍රශංසනීය පාරක්. ලකුණු 6ක් ලකුණු පුරවට එකතු කර ගන්නවා. ආයවර හොඳ පන්දුවක් යොමු කළේ තියුණු දෝලනයක් සහිත පන්දුවක් යොමු කළා. වේගවත් පහරකට උත්සාහ කළත් පිටේ දවටා ගන්නට අවකාශයක් නැහැ. දැන් ලකුණු 48යි පුරතු තබන තරගයක් බවට පත් තිබෙනවා. සුදානම් තීරණාත්මක පන්දුවක්. එවරලා ෆුල් ටොස් පන්දුවට ඩ්‍රව් පහරක් එල්ල කරමින් ලකුණු අත් කර ගන්නවා. එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දෙවන ලකුණට උත්සාහ කරනවා. දුවදී දැවියාමකට හසු කර ගන්නවා. කෙසේ වෙතත් අන්තය හිමි කර ගන්නවා. කෙසේ වෙතත් ලකුණ ප්‍රතික්ෂේප වනවා. නියමාකාරයෙන් සීමාව සනිටුහන් කරගෙන නැහැ යනුව සෑහෙන පිත්තේ සද නගමින් පහරවල් එලිකාන්ට හොඳ පන්දුවක් නියම ස්ථානයේ පන්දුව පතිත කළේ ලකුණක් ලබා ගන්නට අවස්ථාවක් නැහැ. ඕස්ට්‍රාම්පේකින් ගිලේ ගිය පන්දුව ඉතාම සාර්ථක පන්දුවක් ජාලිය සිල්වාගේ නිගම්බෝ ලුක්ස් කණ්ඩායම සඳහා වමත් පිතිකරනවා. නිශාන්ත වීරකෝන් ඉදිරියේ ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් හොඳ පන්දුවක් කෙවරා තිත්තාමත්ම හොඳ පන්දුවක් යොමු කළ ඉක්මන් ලකුණකට උත්සාහ කරනවා. ආනොදවදී දවයා ගැනීමක් ඉල්ලීමක් කරනවා. කෙසේ වෙතත් දැවී ගිය ක්‍රොඩකයා අප තවමත්
නිශාන්ත වීරකෝන් දැවේගේ ක්‍රඩකයා හැටියට සංඥා කළා වර කිරීම තුළ සුදානම් දිසානායක වමාත් මදවේග පන්දු යවන්නා මීළඟ පන්දුව යොමු කිරීම සඳහා left arm over the wicket ආකාරයෙන් ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් මීළඟ පන්දුව හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් නැවතත් යොමු කළේ ආයවර විකට් ටු විකට් ආකාරයෙන් පන්දුව යොමු කළේ වේගවත් පහරක් එල්ල කරන්නට උත්සාහ කළත් පිටේ දවටා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. සූදානම් පන්දු යොමු කිරීම සඳහා හරවා පාරක් කිසිම ක්‍රඩකෙක් රඳවා නැහැ. දීප් සල්ලෙක් සහ ෆයිනල් කලාපෙන් පන්දුව වරක් පතිත වී හතරේ සීමාව පසු කළේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 54 බවට වැඩි කරගතා වුන් ලකුණු 54යි වෙනස් කණ්ඩායම මීළඟ පන්දුව හරවා පාරක් පුරුඩ පන්දු රැකීමක් මේ තරගේ උඩ පන්දු රැකීම මාදුඩු අති විශිෂ්ට පන්දු රැකීමක් ජීවන් මාලන් තනියතින් පන්දු රැගත් අවසන් මොහොතේදී මේ ඉතාම අගන පන්දු රැකීමක් අති විශිෂ්ට පන්දු රැකීමක් යමක් ලැබේ විසුදානම් වාමතින් මදවේගයෙන් පන්දු යවන ක්‍රොඩකයා දිසානායක over the wicket ආකාරයෙන් පන්දු යොමු කිරීම සඳහා වමත් පිදිකරවා මොහමඩ් අකීල් ඉදිරියේ දර්ශනීය ලොෆ්ටඩ් ස්ටේට් ඩ්‍රයිව් පහර ලකුණු 6ක් හිමි කර ගන්නවා. මෙයයි සඳහන් කළේ අවසන් පන්දුවේ මේල්ල කළ 6 පහර තරගයේ තීරණයට විශාල බලපෑමක් ඇති කළ හැකි බොහෝ විට රුපියල් ලක්ෂ 10ක් වටිනා 6 පහරක් වන්නටත් ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් තරග මාලාවේ ආරම්භයේ සිටම නිකම් මොලොක්ස් පිතිකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණා. මේ තරගයේ ඉතා උණුසුම් තරගයක් බවට පත්වේවි. ක්‍රඩා පිටියට ප්‍රවිෂ්ඨ තිබෙන්නේ පන්දු යැවීම සඳහා වෙනුස් කණ්ඩායමේ බල සම්පන්න පන්දු යවන අකීල් පන්දු යවන්නට සූදානම් වන්නේ. කෙසේවත් උඩ පන්දුවක් ලෙසයි පැමුණේ කව් පොයින්ට් කලාපයේ සිටි ක්‍රඩකයා පන්දු රැකින්නේ. කෙසේවත් මදක් පහතින් පන්දු වැටනේ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. සාර්ථක පන්දුවක් මා පෙරකී තත්ත්වයේ කෙසේවත් වෙනුස් කණ්ඩායමේ සිටින අතිශයින්ම ප්‍රබල පන්දු යවන පළමු පන්දු දෙක තුල යම් කිසි පීඩනයක් මතු කළා මෙම ප්‍රතිවාදී නිගම්බෝ ලුක්ස් ආරම්භක පිතිකරු ආමුවේ ගනිමින් සිටින්නේ. ආර්ශනීය පාරක් අනාර්ග පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නා ලානන් කලාපෙන් මොහමඩ් අකීල් යොමු කළ පන්දුවට ඉතාම සාර්ථක පහරක්. මේ නැවතත් පුනරුප්පුණයකින් අප දකින්න එල්ල කර විශාල පහරක් ලානන් කලාපෙන් යොමු කළේ මොහමඩ් අකීල්. හොඳ පන්දුවක් එල්ලීමක් කරනවා. කෙසේවත් කල්ලු රකින්න අසා පන්දු යවන්න පමණයි ඉල්ලීම ඇති කරේ. කෙසේවත් ඉතාම හොඳ පන්දුවක් යවන්නෙක් මීළඟ පන්දුව හරවා පහරක් එල්ල කරනවා. ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. කෙසේවත් පන්දුව අතෑරියා. එක් ලකුණක් ලබා ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව 7 බවට වැඩි කරගෙන තිබෙනවා. මීළඟ පන්දු යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් ඉතාම සාර්ථක පන්දුවක්. පළමු පන්දුවේ තුල ලකුණු 8ක් ලබාගෙන සිටින්නේ නිගම්බෝ ලුක්ස් කණ්ඩායම. ජාලිය සිල්වාගේ කළමනාකාරයෙන්ත් නිගම්බෝ ලුක්ස් කණ්ඩායම විටක වේගයකින් පන්දු සංකලනය කර පන්දු යවන ක්‍රඩකයා සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කරන්නට. පන්දු පහරක් එල්ල කරනවා. රැගන ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. යාරතිය වලලි සීමාව විසිටින පන්දු රකින්න ලෝනන් කලාපයට වන්ට දර්ශනීය පාරක් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඒ තාම මනරම් පහරක් ලකුණු 14 බවට වැඩි කරගෙන තිබෙනවා. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම තරගයට හොඳ අවතීර්ණයක් ලබා ගන්නවා. මෙහි ජයගාන කණ්ඩායම අවසන් මහා තරගයකට පැමිණෙන යටියන YCC කණ්ඩායම සමග තරග කළ යුතුයි. ලකුණු සංඛ්‍යාව 14 බවට වැඩි කරගෙන තිබෙනවා. උඩ පන්දුවක් රැගන වර තාරික මදුශංක කඩුල්ලක් හිමි කර ගන්නවා. ලකුණු සංඛ්‍යාව සූදානම් වන්නේ. අප දන්නවා තිබෙන අප
හරවා පහරක්. ඒ තාම අපූර්ව පන්දු පහරක්. ලකුණු 6ක් හිමි කර ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව 20 බවට වැඩි කරගෙන තිබෙනවා. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම මෙහි තීරණාත්මක තරගයේ කෙල්ල කර පන්දු පහරවල් කීපය දැන් ඉතාම තියුණු ලෙස පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ. මේලගේ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. ඔස්ටාම්ප් එක කෙලින් ගිය පන්දුව විශාල පහරක් කෙල්ල කාට නැවතත් උසාවිය දැරුවේ කෙසේවත් පිටේ දවට ගන්න අවස්ථාවක් නැහැ. කඩුල පිටිපස්ස සිට මේලගේ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. හොඳ පන්දුවක්. ඔස්ටාම්ප් එක කෙලින් ගිය පන්දුව පිටේ දවට ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පන්දු ඕවර් දෙකක් අවසන් වදී ලකුණු 20යි. පන්දුර යැවීම සඳහා පාරක් කෙල්ල කරනවා. පන්දුව ඉහළින් එන්නේ උඩ පන්දුවක් ලෙස කෙසේවත්. රයි ගන්නවර තාරක මදුශංක තවත් කඩුලක් හිමි කරේ ගන්නවා. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම ලකුණු 20යි. මේ දෙවන කඩුල්ල හිමි කරේ ගානේ මොහමඩ් අකිල්ගේ පන්දුවක් හමුවේ ලානන් කලාපෙන් උඩ පන්දුවක් ලෙස රැකගත්තා. දැන් තරගය මදක කඩුළු හොඳයි දැන් අප සූදානම් වන්නේ තවත් අපූර්ව මේ විචිත්‍රවත් අංගයක් මේ තරගමාලාව තුළ බොහෝ දේ අප දුටුවා. තරගයේ ඉතාමත්ම උණුසුම් වී තිබෙද්දී අප ඉතා ඉක්මනින් මේ දේ සිදු කරන්න සූදානම් වන්නේ. ධනුෂ්ක සම්පත් මම ඔබට ආරාධනා කරනවා ධනුෂ්ක එන්න මේ ස්ථානයට. ධනුෂ්ක ඔබ එන්න මේ ස්ථානයට තවත් අපූර්ව යමක් අප සිදු කරනවා. මේ වසර 20ක ක්‍රිකට් ක්‍රීඩා දිවිය තුළ ඔබ වෙනුවෙන් බොහෝ ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. සමස්ත ශ්‍රී ලංකාව පුරාවටම ඔහු වෙනුවෙන් අපූර්ව ප්‍රේක්ෂක සූතියක් පුද කරනවා. යටියන්තොට පුරවරයේ සිට පැමිණි ඔහුගේ හදවතේ රසිකයා කොගිනාත් ඇතුළු සියලුම ප්‍රේක්ෂකයින්ට සමාජිකයන්ට ස්තුතිය පුද කරනවා. මේ තීරණාත්මක තරගයක අප රැඳී සිටින්නේ. හොඳ පන්දුවක් ඉදිරි පාදයේ ක්‍රීඩා කළේ ලෝන් ඔෆ් කලාපෙන් පන්දු වෙනවා. ලකුණු 20යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 21යි. කඩලු 3ක් දැවි අවසානයි මේ වෙනට ලකුණු 21යි මුල් ලකුණු සංඛ්‍යාව. යටියන්තොට පුරවරයේ සිටින ඉතාම අපූර්ව ජනප්‍රිය සැහැල්ලු පන්දු ක්‍රීඩකෙක් ජෙනි ජෙනිස්ටින් ඇතුළු සිය සමාජිකයන්ට අප ස්තුතිය පුද කරනවා. 1 ලකුණක් හිමි කර ගන්නවා. පන්දු යොමු කිරීම සඳහා මොහමඩ් අකිල් දිවෙනවා left arm over the wicket ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන සෝහන්කාරීව සම ඉදිරියේ ඉතාමත් හොඳ පන්දුවක් නැවතත් යොමු කළේ මේ වමාත් මදවේගී පන්දු යවන ක්‍රීඩකයා. මේ තරඟ මාලාව පුරාවටම අති සාර්ථකම පන්දු යවන බවට පත් වුණේ. පන්දු අර 3යි ලකුණු 22යි කඩලු 3ක් බිඳ වැටි. අවුදා සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා. දර්ශනීය පහරක්. මයි නොකඩෙල්ල කර පහරක් දාගුණා පිළිකරුවා. එරන්ද සුසිප්‍රිය ඉතාම ආගන පහරක් කෙල්ල කළේ මිඩ්ඩිකට් කලාපයට වන්ට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20 කෙල්ල කළේ ආදක්වනත් පිතිකරුවා. එවරත් ෆ්ලික් පහරකට උත්සාහ කළ ප්‍රබල ඉල්ලීමක් සිදු කරන කෙසේත් විනිශ්චයකාරවරයා ඒ පිත්තේ වැදුණු පන්දුවක් ලෙසයි තීරණය කළේ. ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ලකුණු 29යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. ස්වන් කාර්යවසම් සූදානම් වන්නේ පන්දු පිළිගන්නට. හොඳ පන්දුවක් ඉදිරි පාදයේ ක්‍රීඩා කළේ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. මොහමඩ් අකිල් පන්දුව රැගත්තා. එවර තාම හොඳ පන්දුවක් යොමු කිරීම සඳහා සූදානම්. හොඳ පන්දු නාතල් ලෙමක් වීරකෝන් ග්ලාන්ස් කිරීමක් සිදු කළේ කෙසේවත් පාදයේ නවතා ගත්තා. චිවන් නෙහුදා සුදානම් over the wicket අන්තයෙන් මීළඟ පන්දුව එවර කාර්යවසම් පහරක් කෙල්ල කරනවා. උඩ පන්දුව අතහැර දැමුවා. තීරණාත්මක තත්ත්වයක් තුළ උඩ පන්දුවක් අතහැර දැමුවේ මෙවන් අතිශය උද්වේගකර අවස්ථාවක් තුළ මෙවැනි දේ සිදු නොකළ යුතුයි. රුපියල් ලක්ෂ 10ක වටිනාකමක් තිබෙන තරගයක් තුළ ඔබ අප රැඳී සිටින් නැති වුණු උත්සාහයක නිරත වුණත් රැක ගන්නට අවකාශයක් ලැබුණා. පන්දු 25යි ලකුණු 31යි. එවර ආකර්ෂණීය ෆ්ලික් කිරීමක් ලකුණු 4ක් හිමි කර ගන්නවා. ඩිට්ස් කාලේ කලාපෙන් මැනවින් පන්දුව ස්ථානගත කළා. දකුණත් පිතිකරුවා. ලකුණු 34 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වුණා. කිලිගේ උඩ පන්දු අවශ්‍ය
කොතනයිද ඔවුන් සිතා බැලිය යුතු තත්ත්වයක් කෙසේවත් ඉතාම දුර්වල පන්දු රැකීමක් වෙනස් කණ්ඩායමේ පන්දු රකින්නා මෙවැනි තරගයක පන්දු අතෑරීම මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. ආලංකාර පහරක් එල්ල කරනවා පන්දුව ස්ථානගත කරමින් පන්දුව නතර කරන්න අවස්ථාවක් නැහැ. කාර්යවසම් පන්දුව මැනවෙන් ස්ථානගත කරා ජීවන් මාලන්. ඉතාම ආනර්ග පහරක් ඔබියන පාරක් එල්ල කරේ සම කණ්ඩායමට. මේ තරගමාලාව පුරාවටම පිතිකරුවෙකු සහ පන්දුවවරණෙකු ලෙස ආයවර පහරක් එල්ල කරනවා ඊළඟගෙන පන්දුව උඩ පන්දුවක් හැටියට රැක ගන්නවා සුරැකිව ලකුණු 38 දී සිව්වන විකට්ටුව බිඳ වැටෙනවා පන්දු 22යි ලකුණු 23යි තවමත් තරගය දෙපසටම විවෘතයි. මේ පන්දු යවන තාරක මේ ඉතිරි පන්දු කීපය හොඳින් යොමු කරමින් තවත් කඩුල්ලක් දෙකක් දවා ගන්නට උත්සාහ කළොත් තාර්ක මදුශංක සූදානම් වන්නේ පන්දු යවන්න දකුණ අපිතිකාරුව හමුවේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා. උඩ පන්දුවක් කෙසේවත් රැය ගන්නවා තවත් කඩුල්ලක් හිමි කර ගන්නවා. මේ පස්සන කඩුල්ල දවා ගැනීම මා නැවතත් කල්පනා කරන්නේ ජීවන් මාලන් ගිලී ගිය උඩ පන්දුව ලබා ගත්තා නම් මේ කඩලු 6 බාට පත් වෙන්නත් තිබුණා. අවස්ථාවන්ත තත්ත්වයක් තරඟේ ඉතාම තියුණු බවට පත් වී තිබෙනවා ජීවන් මාලන්. පිටෙන් යමක් සිය කණ්ඩායමට ගන්නට නොහැකි වුණු මේ පන්දු යවන්න තාරක දැන් තියුණු උත්සාහයක නිරත වුණා. සූදානම් වන්නේ සිය සීමා පිටට දකුණු තින් මද වේගයෙන් පන්දු යවන ක්‍රෝඩිකයා ඕවර් ද විකට් අතෙන් ආරක්ෂාකාරීව පන්දුව තල්ලු කර හරිනවා. ග්ලයිඩ් කිරීමක් සිදු කළේ පන්දුව බෑක්වර්ඩ් පොයින්ට් දෙසට තල්ලු කර හරීමින් එක ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. එකතු වන්නේ 39 වන ලකුණු පූර්වට. සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා. එල්ලීමක් කරනවර දවේගිය ක්‍රඩකේ කැඩිට සනාට් කළා. කඩුල්ල මුවක් කිරීමේ වාර්දයට අසු වුණා. කෙසේවත්ම ඔවුන්ගේ පිතිකරුවා තෙවන මිනිස්සුන්ට මේ යොමු කළා. මෙම තීරණාත්මක තරගය තුළ අප බලමු. ප්‍රධාන විනිශ්චයකාරවරයා ලබා දුන් තීරණය දැවීගේ ක්‍රඩකයක් ලෙස අප බලමු. තුන්වන විනිශ්චයකාරවරයාගේ තීරණය පිළිබඳවයි අප අවධානය යොමු කරමින් තිබෙන්නේ. අප බලමු දැන් විනිශ්චයකාරවරයා සූදානම් තීරණය ලබා දෙන්නට. දැවීගේ ක්‍රඩකයක බවට සඳහන් කරන අනුව මෙතෙක් වෙලා හොඳින් ක්‍රඩා කළ ක්‍රඩකයා එරන්දගේ ඉනිම නිමාඩ පත්වනවා. බොහෝ විට මේ ප්‍රේක්ෂකයින් තුළ තිබෙන ප්‍රශ්නයන් පන්දු යොමු කිරීම සඳහා සෆ්‍රීන් මොහමඩ් ආනාග පිතිකරුවා ලෙස ක්‍රඩා පිටිට සම්බන්ධ වුණු ක්‍රඩකයා එවර ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගන්නවා. පන්දු ඇදී යනවා වයිඩ් ලෝනෝන් කලාපයට ඔබේ සෙන පන්දු රැක් ගන්නවා. ඒ අනුව ලකුණු 40යි දැන් සමන් ලකුණු සංඛ්‍යාව. පන්දු 18ක් තුළ ලකුණු 21ක් ලබා ගත යුතුයි. මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. හොඳ පන්දුවක් කිල්ලීමක් කරනවර ඉතාම කෙසේවත් තෙවන විනිශ්චයට ඉතාම ඉක්මනින්ම යොමු කළා. නැවතත් අබේසේකර විනිශ්චයකාරවරයාට සිදුවනවා මෙම තීරණය පිළිබඳවත් ලබා දීමට. මේ දැන් ලැබෙනවා තීරණය පිළිබඳව. නොදයගේ ක්‍රඩකේ කැඩි සරන් කලා අබේසේකර තෙවන විනිශ්චයකාරවරයාගේ තීරණ අනුව මද වේගයෙන් පන්දු යවන්න. රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව හොඳ පන්දුවක් තියුණු පන්දුවක් නැවතත් යොමු කළේ විකට් ආකාරයෙන් පන්දුව යොමු කළේ දකුණත් පිතිකරුවා. වෙන කිසි දෙයක් ඉතුරු තිබුණේ නැහැ මේ පන්දුව තුළ. සූදානම් වන්නේ. තියුණු පන්දුවක් සුරේෂ් ජයමාල් තියුණු ගානේ පන්දුව ආකාරය යොමු කළේ. විනිශ්චයකාරවරු මේ දැන් තීරණය ලැබෙන අප බලමු කෙසේවත්. නොදවේගේ ක්‍රඩකේ කැඩියට සරන් කළා. එම සිද්ධිය තුළත් දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි. උදා මීළඟ පන්දු යොමු කිරීම සඳහා. තියුණු පන්දුවක් ඉතාම වේගෙන් යොමු කළ පන්දුවක්. ප්‍රේක්ෂකයන් පවා හිටිය ඇටියම කල්පනා කරී ඉතාම වේගෙන් පන්දුවක් යොමු කළේ මේ පන්දු යවන උදාස් පිය ක්‍රඩාවල මිත්‍රනේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා. පහරක් එල්ල කරන පන්දුව අරලා ගඩ අවස්ථාවක් නෑ. කෙසේවත් ක්‍රඩකයා දෙදෙනා ප්‍රබල උත්සාහය දැරුවා පන්දුව නවතා ගන්න. එලකුණු 4ක් හිමි කර ගැනීමක් කවුන්ට අවශ්‍ය මොහොතකදී එල්ල කර පහර
ඉතා මානාර්ග පාරක් සුරේෂ් ජයමාල් මෙවැනි තරග දස් ගානක අත්දැකීම ඇති ක්‍රඩකයා කෙසෙවත්ය පාඳු රෑගාණ්ඩ ප්‍රබල උත්සාහයක් දැරුවා මේ පැත්තේ සිටි ක්‍රඩකයා සෑන ඉහලින් කෙසෙවත් පාඳු රෑගාණ්ඩ ඔබෙසේන පන්දු යැයිම සඳහා කැදවා තිබෙන්නේ හොඳ පන්දුවක් හොඳ කල්පනාවෙන් නිමා කළ පන්දුවක් එන්ඩම තරගේ ඉතාම තියවුණු අත ඩෑරනායකාරයක් පේන්ඩ තිබෙන පන්දු 11ක් තුළ ලකුණු 15ක් ලබා ගත යුතුයි තරගේ ජය ගැනීම සඳහා සම්පූර්ව තරගේ පන්දු 10යි ලකුණු 14යි left arm round the wicket අකාරින් සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කරන්නට ඒවර පුල් පහරක් කෙල්ල කරන අයිලින් පන්දු ඇදී යනවා ලකුණු 6ක් හිමි කර ගන්නවා දකුණත් පිටිකරුවා සුරේෂ් ජයමාල් අවසන් මොහොතේ අලංකාර පුල් පහරක් කෙල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නා පීඩනය මැදේ අලංකාර පහරක් කෙල්ල කලේ මැද කෙටි පිලෙනවා සමගම ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා දකුණත් පිටිකරුවා දවාගත්තා ඉතා විශිෂ්ට පන්දුවක් ඔබේ සේන යොමු කළ පන්දුව සුරේෂ් ජයමාල්ට කිසිම අන්දමේ බේරීමක් තිබුණු පන්දුවක් නෙවෙයි කෙසේවත් ඔබේ සේන යොමු කළ පන්දුව විශාල 6 පාර නොයිටින්ද ජීවන් මාල නැවතත් තරගය ඉතාම තීරණාත්මක අතට හැරුණා දැන් පන්දු 8යි ලකුණු 8යි තරගයේ ජය ගැනීම සඳහා 6 පහර එල්ලවන්නට ප්‍රථම මේ කඩුල්ල දවා ගන්නට හැකියාවක් ලැබුණා නම් තත්ත්වය මීට වඩා හාත්පසින් ළඟ පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ ආවට පන්දුවක් රායගනවා තාත් කඩුල්ලක් හිමි කර ගන්නවා මා කල්පනා කළේ නිගම්බෝ ලුක්ස් ක්‍රීඩකයා ඉතාම අනවශ්‍ය පහරක් එල්ල කරා සමාන තත්ත්වයක් මෙම තරගයේ තුල දැන් කඩුළු ලකුණු 7යි සුදානම් දුලංග පන්දු යොමු කරන්නට ප්‍රථම පන්දුන පහරක් එල්ල කරනවා අවුඩ පන්දුවක් රැක ගන්නවා ලෝඩ් ඔෆ් ක්‍රීඩකයා ආනවන කඩුල්ල දැන් බිඳ වැටෙනවා වෙනෝස් බොලොඤ්ඤේ ක්‍රොඩකින් නොතිබූ තරග ජයග්‍රහණයක් වෙත සිය කණ්ඩායම රැගෙන යන ආකාරයක් දැක්කට ලැබෙන්නේ ලා ෆුල්ටස් පන්දුවට ලොෆ්ටඩ් ඔෆ් රයි පහරක් එල්ල කරන්නට උත්සාහ කළත් ලෝන් ඔෆ් කලාපේ පන්දු රකින්න ක්‍රොඩකයා සුරැකිව පන්දුව රැක ගන්නවා මේ මිලියනය දැන් තිබෙන්නේ දුලංග රුක්ෂාන්ගේ අතේ උට හැකියාවක් ලැබෙයිද පන්දු 5කදී කඩුල්ලක් දවා ගන්නට එසේත් නැතිනම් මේ ලකුණු 7 දැන් සූදානම් වන්නේ පන්දු 4යි ලකුණු 6යි තරගය ජය ගැනීම සඳහා සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කරන්නට තරගය ජය ගත්තා දුලංග රුක්ෂාන් ධනුෂ්ක සම්පත් තරග මාලාවේ තීරණාත්මක කඩුල්ල හිමි කර ගත්තා මෙයයි වේනස් බොලන්නේ කණ්ඩායමේ පන්දු බලෑනිය ඔබට පේනවා උන්ට කොතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් මෙම තරග මාලාවේ සිනවාද කියා කතරගම එක්ස්ප්‍රස් නමින් විරුදාව ලැබූ ක්‍රීඩකයා මේ නාලක පෙරාට පවා අදා ගන්න බැරි තත්ත්වයක් ජීවන් මාලෙන් අවසන් මොහොතේදී ඒ තමත්ම සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කර ගන්නා මා කිව් දේ සක්සුදක්සේ පැහැදිලි වුණ ලකුණු 6කින් ලකුණු 5කින් තරගයේ ජය ගන්නා විට ක්‍රිෂාන් දිසානායකට එරෙහිව අවසන් පන්දුවේදී මොහමඩ් අකිල් එල්ල කළ 6 පහර රුපියල් මිලියනයක් වටිනා 6 පහරක් බවට පත් වුණා පිකුලාල්ලි මිත්‍ර ඔබට පෙනෙනවා ඇති වෙනස් බොලොඤ්ඤේ ආධාරකරුවන් සිය ප්‍රීති ප්‍රමෝදය පළ කරන ආකාරය